ඩයට් කරද්දි ගොඩක් අය කරන ලොකු වැරද්දක් තමයි වීකෙන්ඩ් කැලරීස්. නැත්තම් අපි කියනවා චීට් මීල් එකක් කියලා. නැත්තම් චීට් ඩේ එකක්. වෙන කෙනෙක් එක ඇඩ් කරන්නේ ඔයගොල්ලන්ට කැමති කෑමක් මොකක් හරි ඔයගොල්ලෝ කැමති දෙයක් දර ගන්න පුළුවන් කියලා. ඒක තමයි ඔය චීට් ඩේ එකක් නැත්තම් චීට් මීල් එකක් ඇතුළත් කරලා තියෙන්නේ. හැබැයි ඒකෙන් තමයි ගොඩක් අය ඩයට් එක වරද්ද ගන්න තැන. ඩයට් එකක් කරන් යද්දි ඔයගොල්ලෝ කැලරි ඩිෆිසිට් නැත්තම් කැලරි අඩු කරන් යනවා. අඩු කරන් ගිහිල්ලා ඔය වීකෙන්ඩ් එකේ ඒ දවසක විතරක් ඔයගොල්ලෝ ගන්න ඔයගොල්ලෝ කැමති මීල් එකක්. එතකොට ඒක දැන් ට්‍රේනර් කෙනෙක් කියලා දෙනවා මොනවද කැමති මීල් එකක් ගන්න කියන එක. එකෙන් අදහස් කරන්නේ නැහැ ඒ දවස පුරාම ඔයගොල්ලෝ කැමති මීල්ස් ගන්න පුළුවන් කියලා. ඔග මොකක් හරි එකක් ඔයගොල්ලන්ගේ ඩේලි රික්වයර්මන්ට් එකත් එක්ක බලලා චෙක් කරලා බලලා ගන්න ඕනේ. නමුත් ඒක සමහරවල් ගොඩක් කල් ට්‍රේනර්ත් එක්ක කතා කරන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ බලන්නේ නැහැ. ඔයගොල්ලෝ තමයි ඔයගොල්ලන්ට කැමති කැම ටික කොත්තු එකක් හරි නැත්නම් පීසා එකක් හරි මොකක් හරි කැමති කැම ටිකක් අරගෙන බීම එකක් හරි බීලා යනවා. එතකොට ඒකෙන් එන කැලරි amount එක ඔයගොල්ලන්ගේ total කැලරි එකට බලන්න වෙන්නේ මේකයි. ඔයගොල්ලෝ සතියක් හරි දවස් 5ක් හරි එක දිගට දවස් 6ක් හරි කැලරි ඩිෆිසිට් එකක් තියාගෙන උදාහරණයක් විදිහට කැලරි 300 හරි දවස් ගන්න අඩු කරන් ඇවිල්ලා එකපාර වීකෙන්ඩ් එකේ දවස් දෙකක වගේ ඔයගොල්ලෝ මේ ප්‍රමාණය අයමත් දා ගන්නවා. ඔයගොල්ලෝ මීල්ස් කීපයක් අරගෙන. ඒ කියන්නේ වැරදි විදිහට කෑම අරගෙන. ඒ කියන්නේ කැමති මීල් එකක් ගන්න කියන එක අදහස් වෙන්නේ නැහැ. කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන් කියන එක සහ මේ මීල් එකේ පෝෂන් එක ගොඩක් වැදගත් වෙනවා. ඒකින්ද ඔයගොල්ලෝ බලලා මීල් එකක් ගනිද්දි පොඩක් වෙනත් එක්ක කතා කරලා නැත්නම් ඔයගොල්ලෝ හරි පොඩක් Google එකේ සර්ච් කරලා බලලා මේ කොච්චර කැලරි ප්‍රමාණයක් තියෙනවද? මගේ දෛනික කැලරි ඩිෆිසිට් එක කොච්චරද? මේක දැන් මම කොච්චර කඩු කරන් ඉඳලා දවස් 5ක හරි 6ක හරි මේක කෑවොත් මට කොච්චරක් ටෝටල් ඉන්ටෙග්‍රේට් ඇඩ් වෙනවද කියලා. අන්න ඒක බලලා ඒක චෙක්